iPhone හැමෝටම අද අපේ තියෙන ෆෝන් එකක් මේක Oppo Vivo වලට යන CPU මොඩල් එකක් මේකේ ඉන්නේ. Oppo Vivo ෆෝන් දෙකටම මේ CPU මොඩල් එක තමයි යන්නේ. මේක ෆෝන් එක ඩෙඩ් වෙලා තියෙන්නේ. අපි අද කරන්න යන්නේ මේ ෆෝන් එක CPU එක රීබෝල් කරලා කොහොමද ගොඩ දාන්නේ කියන එක තමයි ඔයගලන්ට කියා දෙන්න හදන්නේ අද. හරි ඊට කලින් මම කියන්නම් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන් subscribe කරන්න. ළඟ තියෙන bell icon එක click කරලා notification enable කරලා තියාගන්න. එතකොට මම දාන හැම වීඩියෝ එකකම notification එකක් ඔයාලා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. හරි. එතකොට අපි මෙන්න මෙහෙම මුලින්ම CPU එකේ වටේ තියෙන sink එක හිමීට කපලා අයින් කර ගන්න ඕනේ. ඔයගොල්ලෝ ගාව drill machine එකක් තියෙනවා drill machine එකකින් පුළුවන් නැත්නම් මෙන්න මෙයාගේ cutter එකකින් පරිස්සමට CPU එක වටේට damage නොවෙන්න කපලා අයින් කර ගන්න ඕනේ. මොකද නැත්නම් අපිට CPU එක රීබෝල් කරන්න ගියාට පස්සේ CPU එක ගලව ගන්න බැරි වෙනවා. ඊට පස්සේ මම හાર્ඩ් බෝඩ් එකකට දාගන්න ඒට මෙට හෙල්ලෙන බෝඩ් එකට දාගන්න නැතුව මම දැන් කරන්නේ එයා එක 60යි හීට් එක 260කට වගේ දාලා මේකේ තියෙන white paste එක කපා ගන්නවා. ඒ කියන්නේ glue එක කපා ගන්නවා. එතකොට glue එක කපානකොට glue කපන හරි tool එකක් ගන්න. ඇදවිච්ච tool එකම ගන්න එපා. යමුනොත් පාත් damage වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට එයා එක අල්ලලා glue ටික මම හරියටම කපා ගත්තා. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් තප්පර 30ක විතර වගේ පොඩි heat එකක් දෙන්න ඕනේ මේකට. මේකට අපි කියනවා preheat කියලා. හරි ඒ කියන්නේ IC එක උඩට මුලින්ම preheat එකක් දෙන්න ඕනේ තප්පර 30ක 40ක විතර. ඒක දෙන්නේ 290කට විතර වගේ දාලා. ඊට පස්සේ තමයි අපි 350ට දාලා CPU එක උස්සන්න හදන්නේ. දැන් මෙන්න මේක 350ට දැම්මා දාලා වෙනලා CPU එක උස්සනවා. මේ CPU ගලවද්දී අනිවාර්යෙන් තප්පර 90ක් විතර වගේ ඇතුළත ගලව ගන්න ඕනේ නැත්නම් CPU එක ඩැමේජ් වෙනවා. ඔයගලන්ට ඕන විදිහට ගලවන්න බෑ. මේක තප්පර 90ක් විතර වගේ තියලා ගලවන්න ඕනේ. එතකොට හතර වටේට මේ කියන්නේ IC එකේ වටේටම හරිම හීට් එක වැදුන්නේ නැතුනොත් ඒත් ගැලවෙන්නේ නැහැ. අපි වටේට මෙන්න මේ විදිහට කරකව තමයි අපි 2 ඉන්ච් එක දාන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට රීබෝල් කරගන්න ඕන CPU එක ගලවලා ඉවත් කරන්න. ඊට පස්සේ මම කරන්නේ මුලින්ම මෙන්න මේ අපේ බෝඩ් එකේ තියෙන glue ටික අයින් කරගන්න ඕනේ. ඊට කලින් උඩ තියෙන iron ටික අපි නැවත රීසෝල්ඩින් කරගන්න ඕනේ. නැත්නම් glue ගලවන්න ගියාට පස්සේ අපේ line damage වෙන්න පුළුවන්. මොකද පරණ iron එක මේක කරන්න බැරි හින්දා. ඊට පස්සේ මම කරන්නේ hot gun එකයි අපේ බවුත් එකයි දෙකම භාවිතා කරලා තමයි අපි glue ටික ඉවත් කරන්නේ. දැන් ඔයගොල්ලෝ වික් එක විතරක් භාවිතා කරලා ඉවත් කරන්න හදනවා ඒක සම්පූර්ණ වැරදි. භාවිතා කරනකොට අනිවාර්යයෙන්ම hot gun එකයි බවුත් එකයි දෙකම භාවිතා කරලා තමයි මෙන්න මේ විදියට glue ටික අයින් කරගන්න ඕනේ. එතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, line වලට damage එකක් වෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි අපි වික් එක use කරන්නේ. එතකන් අපි වික් එක එකපාරම use කරන්න ගන්නේ නැහැ. ඒක මතක තියාගන්න ඕගොල්ලෝ. ඊට පස්සේ අපිට කරන් තියෙන්නේ මේක හොඳට clean කරලා විහිර වෙලා මෙන්න මේ විදිහට ක්ලීන් කරලා ඊළඟට අපි අපේ ඊළඟ ස්ටෙප් එකට යන්න ඕනේ. දැන් මේක වටේට තවත් glue තියෙනවා. මේවත් මෙන්න මේ විදිහට අයින් කර ගන්න ඕනේ හරියටම. නැත්නම් IC එක අපිට නැවත ෂීට් කරන්න බැරි වෙනවා මෙතනට. මේ වටේ තියෙන මෙන්න මේ දාරවල් වල තියෙන glue ටික හරියටම අයින් කරගන්න ඔයාලට ටයිම් එකක් තියෙනවා ඕන තරම්. ඊට පස්සේ දැන් කරන්නේ මම මේක වික් කරලා හරියටම ක්ලීන් කරගන්නවා සම්පූර්ණයෙන්ම. වික් කරන්න කලින් අපි ආයෙ නැවත PPD ටිකක් දාලා බෝල ටික හදා ගන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ පුළුවන් අපිට ලස්සනට අපේ IC pad එක වික් කරගන්න. දැන් මේක ඔයගොල්ලෝ එකපාරටම කරාට හරියන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ hand skill එක ඔයගොල්ලෝ හදා ගන්න ඕනේ. මම හැමදාම කියන්නේ ඒකයි. hand skill එක නැතුව මේක කරන්න බෑ. hand skill එක අනිවාර්යයි මේ වගේ වැඩවලදී. එතකොට ඔයගොල්ලන්ට මුලින්ම IC එක ගලවන්න විතරක් පුරුදු වෙන්න. මුලින්ම IC එක ගලවන්න විතරක් පුරුදු වෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඊටු ටික මෙයා කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මුලින්ම ගන්න ඕනේ ඩෙඩ් ෆෝන් විතරක්. CPU රීබෝල් කරන්න ඩෙඩ් ෆෝන් විතරක් ගන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ තමයි අපිට අනිත් ෆෝල්ඩ් වලට යන්න පුළුවන්. මොකද ඩෙඩ් ෆෝන් දෙකක් තුනක් ගොඩ දාගත්තට පස්සේ අපිට කිසි ප්‍රශ්නයක් නැතුව අනිත් CPU වලට බය නැතුව බහින්න පුළුවන්. නැත්නම් hand skill එක නැතිච්ච ගාම අපිට මේක කරගන්න අමාරු වෙනවා. දැන් මම කරන්නේ මේකේ IC එකේ තියෙන glue ටිකත් හිමීට ඉවත් කරන්න. මේකටත් අපි උඩින් තියෙන glue ටික තමයි මුලින්ම ගලවලා අයින් කරන්නේ. IC එක අනිවාර්යයෙන්ම බොහොම පරිස්සමෙන් ගලවලා අයින් කරන්න ඕනේ. මේකට මම දාගන්න 320ට විතර වගේ හීට් එක දාගෙන තමයි අපි ගලවන්නේ. එතකොට IC එකේ තියෙන බෝල ඩැමේජ් නොවෙන්න හරියටම කපා ගන්න ඕනේ. නැත්නම් අපි බෝඩ් එක සුද්ධ කරා වගේ සුද්ධ කරගන්න පුළුවන් ඔයගලන්ට. නැත්නම් මේකට අපිට glue remover chemical එකක් දාන්නත් පුළුවන්.
ඊට පස්සේ අපි මේක වික් එකෙන් ක්ලීන් කරගන්නවා. බෝල ටික ඔක්කොම හරියට මෙයා වෙන්න වික් එකෙන් ක්ලීන් කරලා වියරලා බෝල වල යම්කිසි ඔක්සයිඩ් බැඳීමක් වගේ තියෙනවා නම් මැජික් බ්‍රෂ් එක යූස් කරලා ඒ ටිකත් අපිට අයින් කරගන්න පුළුවන්. හරි දැන් මෙන්න මේ විදිහට හොඳට මම ක්ලීන් කරගත්ත මගේ IC එක දැන් රීබූට් කරන්න හදන්නේ. මේ තියෙන අපි ගලවගත්ත IC එක උඩ තීච්ච ග්ලූ. මෙන්න මේ විදිහට අර මං කිව්ව මැජික් ටූල් එක අරගෙන IC එක හොඳට බ්‍රෂ් කරගන්න. බ්‍රෂ් කරාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් IC එකේ කිසි ප්‍රශ්නයක් නැති වෙන්න බෝල ටික සේරම පැහැදිලිව පේනවා කියලා. නැති වුණොත් අපි රීබෝල් කරනට වැඩක් වෙන්නේ නැහැ. බෝල ටික වදින්නේ නැහැ. දැන් අපි බලමු ඊළඟට කොහොමද මේ IC එක අපි රීබෝල් කරගන්නේ කියලා. මේක Qualcomm chipset එකක්. මේ Qualcomm chipset වල අපි රීබෝල් කරද්දී අනිවාර්යයෙන්ම පරිස්සමව රීබෝල් කරන්න ඕනේ. දෙතුන් පාර රීබෝල් කරන්න ගියොත් IC එක ඩැමේජ් වෙන්න පුළුවන්. හරිද? දැන් මෙන්න මේකේ කැපැසිටර් එකක් තියලා තියෙනවා. ඒක ගැලවිලා තිබ්බම ගැති මම නැවත ඒක මෙතනට රීසෝල්ඩින් කරනවා. දැන් මම කරන්නේ සම්පූර්ණයෙන්ම මේකේ PPD ගත්ති ගන්නකොට PPD 183 වගේ ගන්න. 138 ගන්න එපා. 138 අමාරුයි අපිට IC රීබෝල් වලදී. 138 තියෙන්නේ වෙන පොඩි වැඩවලට. ඒ හින්දා 183 ලයින් එක තමයි අපිට හරියන්නේ. මේම අරගෙන ඊට පස්සේ මම මේක රීබෝල් කරගන්න හරියට මෙන්න මේ විදිහට රීබෝල් කරගෙන ඉවර වෙලා අපි බලමු ෆෝන් එකට සෙට් කරලා ඩෙඩ් කන්ඩිෂන් එක ඕකේ වුණාද කියලා. එතකම යන ඔයගලන්ට අවශ්‍ය වීඩියෝ තියෙනවා නම් අනිවාර්යයෙන්ම කියන්න. එතකොට අපිට පුළුවන් වෙලාවක ඒ කියන්නේ අපිට මේ වීඩියෝ කරන්න පුළුවන් ෆෝන් එකක් හම්බෙච්ච වෙලාවක අපි අනිවාර්යයෙන්ම ඔයගලන්ට මේ වීඩියෝ ගේනවා. කමෙන්ට් කරන්න කට්ටිය ඔයගලන්ට අවශ්‍ය දේවල් ලයික් එකක් දාන්න. වීඩියෝ එක හොඳ නම් ෂෙයා කරන්න තමයි හරියට බලන්න. එතකොට අපිට පුළුවන් ඔයගලන්ගේ මොටිවේෂන් එකත් එක්කම ඔයගලන්ට අවශ්‍ය ඕනම දෙයක් ගෙනලා දෙන්න. එතකොට ලංකාවේ මෙන්න මේ වගේ වීඩියෝ කවුරුත් ගේන්නේ නැහැ. තනිකර බොරු කරන්නේ. එතකොට අපි තමයි ලංකාවේ පළවෙනි වතාවට චිප් ලෙවල් වල වීඩියෝ ගේන්නේ. ඔයගලන්ට වැදගත් වෙන වීඩියෝ ගොඩක් මේකේ තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. bell icon එකත් click කරලා notification enable කරලා තියාගන්න. එතකොට මම දාන හැම වීඩියෝ එකම notification එකක් ඔයාලා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. හරි දැන් අපි කරන්නේ IC එක නැවත අපේ මදර් බෝඩ් එකට ෂීට් කරන්න යන්නේ. මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන්ම හොඳට ක්ලීන් කරගන්න ඕන. මොකද චූටි ඩස්ට් එකක්වත් තියෙන්න බෑ. ඩස්ට් එකක් එහෙම තිබ්බොත් අනිවාර්යයෙන්ම මේක වැඩ කරන්නේ නෑ. IC එක IC 100ක් ගවතද නෑ ඩස්ට් එකත් එක්ක. එතකොට මේ IC ගාද්දී අනිවාර්යයෙන්ම හොඳට ක්ලීන් කරන එක තියෙන්න ඕනේ. නැති වුණොත් බෑ. ඊට පස්සේ මම මේක හොට් ගන්න එක 350ට දාලා එයා එක 60කට විතර දාලා තප්පර 40ක් විතර මෙන්න මේ විදිහට අල්ලනවා. හරිද? ඇල්ලුවාට පස්සේ අපිට පුළුවන් මෙන්න මේක හරියටම සුට්ටක් එහෙට මෙහෙට හෙල්ලිලා සෙට් වුණා වගේ දැක්කොත් මේක හරි ගියා කියන එක අපිට තේරෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් තව ටිකක් මෙන්න මේ විදිහට දාලා පොඩි හෙල්ලීම් පාරක් දෙන්න. ඒ කියන්නේ ටොයින්ස් එකෙන් පොඩි ටච් එකක් මෙන්න මේ විදිහට දෙන්න. වැඩි දෙන්න එපා. තද කරන්න යන්න එපා. බෝල ෂෝට් වෙන්න පුළුවන්. right දැන් මෙන්න මේක අපි රීබෝල් කරගෙන ඉවරයි. දැන් මම මේක බෝඩ් එකෙන් ගලව ගන්නවා. ගලවගෙන ඉවරලා අපි බලමු කොහොමද කියලා මේක මෙයා කරගන්නේ. ඊට පස්සේ පොඩක් IC එක කූල් වෙන්න තියලා අපි ෆෝන් එක ඔන් කරලා බලමු ෆෝන් එක ඔන් වෙනවද කියලා. ඔයගොල්ලෝ කූලින් ෆෑන් එකක් තියෙනවා. කූලින් ෆෑන් එක දාන්න පුළුවන් මේකට. හරි බලමු ෆෝන් එක ඔන් කරලා ෆෝන් එක ඔන් වෙනවද කියලා.
ෆෝන් එක ඔන්න එනවා අපේ වැඩේ සාර්ථකයි. කියන්නේ CPU fault එකක් තිබ්බේ CPU fault එක ඔන්න ඔය විදිහට තමයි අපි හදාගන්නේ. එහෙනම් අපි ගිහලා ඉන්නම් අපි 10 minute solution YouTube channel එකේ.